හොඳයි. අපි බලමු භෞතික විද්‍යාවේ කතා කරන උපකරණයක් ඩීවා ප්ලාස්ක් එක ගැන. මේ තියෙන මේ පද්ධතිය. මම ඔබට පෙන්වීමට උත්සාහ කරන්නේ ඩීවා ප්ලාස්කුවක පවතින තාත්වික ව්‍යුහය පෙන්වන්න. මේ රිදී ආලේප කරපු බිත්තියක් තියෙනවා. පිටපැත්ත. ඇතුල් පැත්තත් රිදී ආලේප කරලා. මේකේ විවරය. මේක ඇතුළට උණුසුම් ජලය ඇතුළත් කරන්න පුළුවන්. වැඩි වේලාවක් ජලය නිමෙන්නේ නැහැ මේකේ. ඒ කියන්නේ උෂ්ණත්වය පල්ලෙහාට වැටෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. මේ විවරයට පරිවාරක ඇබයක් තියෙනවා. මේ ආකාරයේ පරිවාරක මූඩියක් අපිට තියෙනවා. එතකොට විවරයට අපිට පරිවාරක මූඩිය ආවරණය කරන්න පුළුවන්. පරිවාරක මූඩිය විවරයට ආවරණය කිරීම මගින් ඒ ප්ලාස්ක් එකේ ඉවතට තාප ශක්තිය හානි වීම සංවහණයෙන් සිදුවන හානිය අවම කරනවා. මේ ආකාරයට. හොඳයි. එතකොට පරිවාරක මූඩියකින් විවරය ආවරණය කරපුවාම අභ්‍යන්තරයේ පවතින තාප ශක්තිය සංවහනය මගින් ඉවතට ගලා යෑම අවම වෙනවා. සංවහනය මගින් සිදුවන හානිය අවම වෙනවා. එතකොට මේ විවරය තුළට ඇතුළත් කළ උණු ජලය, උණුසුම් ජලය තාප ශක්තිය හානි වන තව ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සංනයනය. අනික තමයි විකිරණය. ඒ නිසා ඒකට මෙන්න මේ අභ්‍යන්තරය සහ පිටපැත්ත අපිට පේනවා රිදී පැහැයකින් පෙනෙනවා. ඒ කියන්නේ ද්විබිත්තියක්. බිත්ති දෙකක් මේ තියෙන්නේ. බිත්ති දෙකක් ඊට ආසන්නයේ අවකාශයේ වාතය ඉවත් කරලා රික්තයක් බවට පත් කරලා තියෙනවා. මෙන්න මේ කෙලවර සීල් කරලා තියෙනවා. ඒ බිත්ති දෙක එකතු කරපු තැනකින් එතනින් සීල් කරලා ඇතුලේ වාතය ඉවත් කිරීම තමයි මේ කරලා තියෙන්නේ. එතන මේ තුල අභ්‍යන්තරයේ වාතය නැහැ කියන්නේ. මේ තුල සන්නායනය සඳහා අවශ්‍ය කරන මාධ්‍යයක් නැහැ. රික්තයක් කිරීම තුළින් තාප ශක්තිය සන්නායනයෙන් වන හානිය අවම වෙනවා. ඒ වගේම තමයි මේ රිදී ආලේප කිරීම මගින් විකිරණයෙන් තාප ශක්තිය පිටතට ගලා යෑම නැත්නම් හානි වීම අවම කරනවා. මෙන්න මේ ක්‍රම තුන තාප සන්නායනය, තාප සංවහනය, තාප විකිරණය කියන ආකාර තුනෙන්ම මේ පද්ධතිය තුල තිබෙනා වූ උණුසුම් ද්‍රවයේ තාප ශක්තිය හානි වීම අවම වන ලෙසයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපි මේකට කීවේ ඩීවා ප්ලාස්ක් එක කියලායි. අපි බලමු මෙය මගේ පැහැදිලි කිරීම කරපු ආකාරයට පවතින සෛද්ධාන්තික ආකෘතිය. මේ විදිහට මම පැහැදිලි කරලා දීමට උත්සාහ කරනවා. දැන් පෙනෙන්නේ මම පෙන්වූ ඩීවා ප්ලාස්කුවේ රූප සරහනයි. මේ රූප සරහනේ අපිට පේනවා ඉහළ පවතිනවා පරිවාරක ඇබයක් විවරයට ඉහළින් මම ඇඳලා තියෙනවා. මේ ඇබය විවරයට සිර කිරීම මගින් පද්ධතිය සංවෘත කරපුවාම සංවහණයෙන් වන හානිය අවම වෙනවා. ඒ වගේම ද්විබිත්තිය මේ පෙන්වන්නේ ඒකේ පහළ කෙළවර පෙනෙනවා මම අර පෙන්වූ ආකාරයට පවතින සීල් කිරීමට භාවිතා කරපු ගැටිය. එතකොට මේ අභ්‍යන්තරයේ රික්තයක් කරලා තිබීම මගින් ඇතුළේ පවතින උෂ්ණත්වයක පවතින ද්‍රවයක තාප ශක්තිය බිත්තිය හරහා සංනයනයෙන් සිදුවන හානිය අවම කරලා තියෙනවා. අවකාශය නැත්නම් ද්විබිත්තිය අතරමැද කලාපය රික්තයක් කිරීම මගින්. ඊට අමතරව ද්විබිත්තිවල රික්තයට මුහුණලා ඇති පෘෂ්ඨ දෙකේ රිදී ආලේප කරලා තියෙනවා. ඒ රිදී ආලේප කිරීම මගින් අභ්‍යන්තරයේ පවතින පද්ධතියේ උෂ්ණත්වය පහළ නොවන විදිහට එහි තාප ශක්තිය විකිරණයෙන් පිටවන හානි වීම වළක්වලා තියෙනවා. එහෙනම් තාප විකිරණය මගින් සිදුවන ශක්ති හානිය අවම කිරීම මේ ද්විබිත්තියේ ඇතුල් පැත්තේ ඇතුල් පෘෂ්ඨවල රිදී ආලේපය මගින් සිදු කිරීම කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ රිදී ආලේපය මගින් අභ්‍යන්තරයේ විකිරණයෙන් සිදුවන තාප හානියද ආවරණයට ඉහළින් මේ පරිවාරක මූඩිය මගින් සිදුවන ආවරණය කිරීම මගින් තාප සංවහණයෙන් සිදුවන තාප හානියද ඒ වගේම රික්ත කලාපයක් නැත්නම් වාතය නැතිව රික්තයක් බවට පත් කිරීමෙන් බිත්ති හරහා තාප සන්නයනයෙන් සිදුවන හානියද අවම කරලා තියෙනවා. මේ විදිහට තමයි ඩීවා ප්ලාස්ක් එකේ නිර්මාණය අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ.